අපි අද බලමු සයිට් ප්ලෑන් එකේ ටූල් බාර් එක ගැන. අපිට ඉස්සෙල්ලාම තියෙන ටූල් එක තමයි වෝල්ස් ටූල් එක. වෝල්ස් ටූල් එකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා අපිට. ප්‍රයිමරි වෝල්, සෙකන්ඩරි වෝල්. ප්‍රයිමරි වෝල් කියන එක සිලෙක්ට් කරොත් අපිට අඳින්න පුළුවන් මේන් බිල්ඩින් එක. සෙකන්ඩරි වෝල් කියන එක සිලෙක්ට් කරාම අපිට පුළුවන් වැරෙන්ඩාස් වගේ සෙකන්ඩරි දේවල් ඇඳගන්න. අපිට ඊළඟට තියෙන ටූල් එක තමයි වෝල් පෙන්. වෝල් පෙන් කියන එකෙන් අපිට පුළුවන් එක එක ඇන්ගල්ස් වලට අපිට අවශ්‍ය විදිහට වෝල් එකක් ලයින් එකක් විදිහට ඇඳගන්න. අපිට යූස් කරන්න පුළුවන් බිල්ඩින් එක ඇතුලේ පාර්ටිෂන් කරන්න, රූම්ස් වගේ දේවල් ඇඳගන්න, ඒ වගේම එක එක ඇන්ගල්ස් වලට තියෙන අමුතු හැඩවලට තියෙන වෝල්ස් ඇඳගන්න වගේ දේවල් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මෙතන තියෙන ඩෝ ටූල් එක ගැන. ඩෝ ටූල් එකෙන් කරන්නේ අපි ඇඳපු බිල්ඩින් එකට ඩෝස් ඇඩ් කරන එක. අපිට කරන්න තියෙන්නේ ඒ ටූල් එක සිලෙක්ට් කරලා කැමති වෝල් එකක් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඩෝ එකක් ඇඩ් වෙනවා. ඩෝ ටූල් එක සිලෙක්ට් කරලා තියදී අපි ඇඩ් කරපු ඩෝ එකක් ක්ලික් කරොත් මෙන්න මේ විදිහට ඕවර්ලේ එකක් ඕපන් වෙනවා. අපිට එතනදී පුළුවන් ඩෝ එකේ නේම් එක රීනේම් කරන්න. ෆ්ලිප් ස්විංග් බටන් එක ක්ලික් කරලා දොර ස්විං වෙන ඩිරෙක්ෂන් එක චේන්ජ් කරන්න. ෆ්ලිප් සයිඩ් බටන් එක ක්ලික් කරලා දොර එළියට යන දොරක්ද ඇතුළට යන දොරක්ද කියලා සිලෙක්ට් කරගන්න. ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ ඇඩ් කරපු ඩෝ එක ඩිලීට් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු CCTV ටූල් එක ගැන. CCTV ටූල් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් සයිට් ප්ලෑන් එකට කැමරාස් ප්ලේස් කරන්න. ඒ ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දි අපි කැමරාවක් ක්ලික් කරොත් මෙන්න මේ විදිහට එකක් ඕපන් වෙනවා. එතනින් අපිට පුළුවන් කැමරාව රීනේම් කරන්න. කැමරාව රොටේට් කරන්න. කේබල් රූට් එකට අමතරව කැමරාවට සර්විස් ලූප් එකක් වගේ එක්ස්ට්‍රා කේබල් ලෙන්ත් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඒක අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙතනින්. ටේක් ෆොටෝ බටන් එකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් ඒ කැමරා view එකේ ෆොටෝ එකක් කැප්චර් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ උඩ තියෙන ප්‍රීවියස් බටන් එක ක්ලික් කරාම ඒ කැප්චර් කරගත්තු කැමරා views ඔක්කොම එක තැනකින් බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් කැමරා views ඔක්කොම පේන විදිය කස්ටමර්ට එවෙලෙම පෙන්වන්න. ඩිලීට් බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් අපි ඇඩ් කරගත්තු කැමරාව ඩිලීට් කරගන්න. ඊළඟට බලමු අපි DVR NVR ටූල් එක. ඒ ටූල් එකෙන් අපිට පුළුවන් DVR එකක් හෝ NVR එකක් ප්ලේස් කරගන්න. ඒ ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දිම DVR එකක් හෝ NVR එකක් ක්ලික් කරපුවාම මේ වගේ එකක් ඕපන් වෙනවා. ඒකෙන් අපිට පුළුවන් ඒක රීනේම් කරගන්න. කේබල් රූට් එකට අමතරව ඒ ඩිවයිස් එකට සර්විස් ලූප් එකක් වගේ එක්ස්ට්‍රා කේබල් ලෙන්ත් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඒක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ ඩිවයිස් එක අපිට ඩිලීට් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොනිටර් ටූල් එක ගැන. මොනිටර් ටූල් එක සිලෙක්ට් කරපුවාම අපිට පුළුවන් මොනිටර් එකක් ප්ලේස් කරගන්න. අපි ඒ ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දිම මොනිටර් එක ක්ලික් කරපුවාම මේ විදිහට ඕවර්ලේ එකක් ඕපන් වෙනවා. අපිට එතනින් පුළුවන් මොනිටර් එක රීනේම් කරගන්න. ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ මොනිටර් එක ඩිලීට් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු ස්විච් ටූල් එක ගැන. ස්විච් ටූල් එකෙන් අපිට පුළුවන් නෙට්වර්ක් ස්විච් එකක් ප්ලේස් කරගන්න. ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දිම අපි ස්විච් එක ක්ලික් කරපුවාම මේ විදිහට එකක් ඕපන් වෙනවා. එතනින් අපිට පුළුවන් ඒක රීනේම් කරගන්න. ඒ වගේම ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒක ඩිලීට් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු රවුටර් ටූල් එක ගැන. රවුටර් ටූල් එකෙන් අපිට පුළුවන් රවුටර් එකක් ප්ලේස් කරගන්න. ඒ ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දිම රවුටර් එක ක්ලික් කරපුවාම මේ විදිහට එකක් ඕපන් වෙනවා. අපිට එතනින් පුළුවන් රවුටර් එක රීනේම් කරගන්න. ඒ වගේම ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ රවුටර් එක ඩිලීට් කරන්න පුළුවන්.
ඊළඟට බලමු කස්ටම් ටූල් එක ගැන. මෙතන නැති වෙනත් යම්කිසි ඩිවයිස් එකක් ඔයාලට දාගන්න ඕන නම් කස්ටම් ටූල් එක යූස් කරන්න පුළුවන්. කස්ටම් ටූල් එක සිලෙක්ට් කරලා සයිඩ් ප්ලෑන් එකේ ක්ලික් කරන්න. එතකොට මේ විදිහට කස්ටම් අයිටම් එකක් ඇඩ් වෙනවා. ටූල් එක සිලෙක්ට් කරලා තියෙද්දි කස්ටම් අයිටම් එක ක්ලික් කරපුවාම මේ විදිහට එකක් ඕපන් වෙනවා. එතනින් අපිට පුළුවන් මේ කස්ටම් අයිටම් එක රීනේම් කරගන්න. ඒ වගේම ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඒ අයිටම් එක ඩිලීට් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු රූට්ස් ටූල් එක ගැන. රූට්ස් ටූල් එකෙන් තමයි ඔයාගේ කේබල් රූට්ස් එහෙම නැත්නම් පාත්ස් ඇඳගන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ක්ලික් කරලා ඔයාගේ රූට් එක ඇඳගන්න. රූට් ටූල් එකම සිලෙක්ට් කරලා තියෙද්දි රූට් සෙග්මන්ට් එක ක්ලික් කරපුවාම ඒ සෙග්මන්ට් එක හයිලයිට් වෙලා මෙන්න මේ විදිහ එකක් ඕපන් වෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් ඒ සෙග්මන්ට් එකට මෙෂර්මන්ට් එකක් ඇඩ් කරගන්න. ඒ වගේම ඔයාලට එතනින් පුළුවන් එන්ක්ලෝෂර්ස් මැනේජ් කරගන්න. මැනේජ් බටන් එක ක්ලික් කරපුවාම මේ විදිහ එකක් ඕපන් වෙනවා. එතන ඔයාලට පේනවා කේබල් 2 කියන එකයි ඩිස්ප්ලේ කේබල් 1 කියන එකයි දැනට මේ සෙග්මන්ට් එක හරහා යනවා. ඒ වගේම ඒක එන්ක්ලෝෂර් එකක් ඇතුලේ නෙමෙයි යන්නේ දැනට. ඔයාලට මේ දෙක එන්ක්ලෝෂර්ස් ඇතුලේ දාගන්න ඕන නම් add enclosures බටන් එක ක්ලික් කරලා එන්ක්ලෝෂර් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉන්පසු ඒ එන්ක්ලෝෂර් එකේ ටයිප් එක සිලෙක්ට් කරගන්න. conduit සිලෙක්ට් කරනවා නම් conduit, flexible conduit එකෙන් යනවා නම් එහෙම නැත්නම් corrugated conduit එකෙන් යනවා නම් ඒක, trunking එහෙම නැත්නම් casing එකෙන් යනවා නම් trunking සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉන්පසුව ඒ ටයිප් එකේම සයිස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ කේබල්ස් දෙකම එකම එන්ක්ලෝෂර් එක ඇතුලේ යන්න ඕනේ නැත්නම් ඔයාලට වෙනම එන්ක්ලෝෂර් එකක් ඕන නම් add enclosure බටන් එක ක්ලික් කරලා තව එන්ක්ලෝෂර් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒකේ ටයිප් එක සයිස් එකයි සිලෙක්ට් කරගෙන අදාළ කේබල් එක ඒ එන්ක්ලෝෂර් එකට assign කරගන්න පුළුවන්. එන්ක්ලෝෂර්ස් ටික සේව් කරන්න සේව් බටන් එක ක්ලික් කරන්න. ඇඳගත්තු රූට් එකටම තව රූට් එකක් කනෙක්ට් කරගන්න ඕන නම් රූට් කනෙක්ටර්ස් යූස් කරන්න ඕනේ. ඒකට රූට් කනෙක්ටර් ටූල් එක සිලෙක්ට් කරලා අලුතෙන් කනෙක්ට් වෙන්න ඕන තැන ක්ලික් කරලා රූට් කනෙක්ටර් එක ප්ලේස් කරගන්න. ඊට අලුත් රූට් එක අඳිද්දි එතෙන්ට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට බලමු පවර් ටූල් එක ගැන. ඔයාගේ සිස්ටම් එකට පවර් යන පවර් සෝස් එක තියෙන තැන ඒකෙන් මාක් කරගන්න පුළුවන්. පටන් ගත්ත තැන ඉඳලම AC යවනවා නම් AC source select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ඔයා center power supply එකක් වගේ use කරලා DC යවනවා නම් DC select කරගන්න පුළුවන්. ඒ tool එකම select කරලා තියෙද්දි power device එක click කරපුවාම මෙන්න මේ වගේ එකක් open වෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ power source එක rename කරගන්න. ඒ ඇඩ් කරලා තියෙන power source එකේ type එක ඕනනම් නැවත change කරගන්න පුළුවන්. delete button එක click කරලා ඒ power source එක delete කරගන්න පුළුවන්. අපි දැන් බලමු comments tool එක. ඔයාලට site plan එකේ යම්කිසි තැනක මොකක් හරි note එකක් comment එකක් දාගන්න ඕන නම් comment tool එක use කරන්න පුළුවන්. comment tool එක select කරලා ඔයාලට ඒ comment එක place කරන්න අවශ්‍ය තැන click කරන්න. එතකොට මෙන්න මේ විදිහට එකක් open වෙනවා. ඔයාලට ඒකේ පුළුවන් ඔයාගේ comment එක type කරගන්න. ඉන්පසු ඒක save කරගන්න save button එක click කරන්න.
ඒ කමෙන්ට් එක නැවත view කරන්න ඕනලාට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන delete button එක ක්ලික් කරලා ඔයාට ඕන නම් ඒ කමෙන්ට් එක delete කරගන්න පුළුවන්. අපි දැන් බලමු hand tool එක ගැන. hand tool එක select කරපුවාම ඔයාට canvas එකේ අහට මෙහාට යන්න පුළුවන්. අපි ඊළඟට බලමු zoom tool එක ගැන. zoom level button එක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන මේ තියෙන slide එකෙන් zoom level එක adjust කරගන්න පුළුවන්. මේ බටන් එකෙන් ඒ zoom level එක reset කරගන්න පුළුවන්. ඊට පැත්තේ මේ තියෙන fit to view බටන් එකෙන් ඔයාට පුළුවන් side pan එක ඔයාගේ screen එක fill වෙන විදිහට zoom level එක automatically adjust කරගන්න.